අයිබෝන් කියලා පිළිගන්නත් මගේලු හැමෝම ටෙක් වයිබ්ස් වල channel එකට තවත් අලුත්ම වීඩියෝ එකකට. ඉතින් අද මම ගන්නවල තියෙන්නේ ගොඩක් දෙනෙක්ට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. ඒ තමයි ඔයාලගේ ෆෝන් එකේ storage full වුණොත් අපි කොහොමද හරියට storage එක manage කරගන්නේ කියලා තමයි අද මම මේ වීඩියෝ එකේ ඔයගලට කියලා දෙන්න ලෑස්තිලා ඉන්නේ. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව channel එක subscribe කරගෙනම අපිම අද වීඩියෝ එක බලන්න. ඉතින් ෆෝන් එකේ ස්ටෝරේජ් ෆුල් වුණත් ගොඩක් දෙනෙක්ට ෆෝන් එකේ තියෙන ෆොටෝස් වීඩියෝස් වගේ දේවල් අයින් කරන්න බෑ. මොකද ඒවා සමහර වෙලාවට අත්‍යවශ්‍ය වෙන ෆොටෝස් වීඩියෝස් එන්න පුළුවන්. අන්නේ කාරණාවල් නිසා ෆොටෝස් වීඩියෝස් අයින් කරන්නත් බෑ. ඒ වුණාට ෆෝන් එකේ තියෙන ස්ටෝරේජ් එක මැනේජ් කරගන්නත් ඕනේ. ඉතින් මේ දේවල් වලට විසඳුමක් මම අද ඔයගොල්ලන්ට අරගෙන එනවා. ඒක නිසා අනිවාර්යෙන්ම වීඩියෝ එක ස්කිප් නොකරලා ඉවර වෙනකම් බලන්න කියලා පුංචි මතක් කිරීමක් කරනවා. ඉතින් ඉස්සෙල්ලාම ඔයාලට මතක් කරන්න ඕනි ඔයාලගේ WhatsApp හරි Telegram හරි මොකක් හරි social medias තුල ඔය groups එහෙම තියෙනවා නම් ඒ වගේ අපි ඩවුන්ලෝඩ් කරේ නැත්තත් ඔටෝමැටිකලි ෆොටෝස් වීඩියෝස් ඩවුන්ලෝඩ් වෙන්න පුළුවන්. ඉතින් ඒකිනුත් අපේ ෆෝන් එකේ ස්ටෝරේජ් අපි දන්නේම නැතුව ඔටෝමැටිකලි ෆුල් වෙනවා. ඒක නිසා ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕනි ඒ WhatsApp හරි Telegram වල හරි ඒ ඔටෝ ඩවුන්ලෝඩ් වෙන එක එහෙම නැත්නම් ඔටෝ ඩවුන්ලෝඩ් වෙන ඒ සෙටින් එක හදාගන්න එක තමයි ඉස්සෙල්ලාම කරන්න ඕනි. ඉතින් මම ඒක කරන්නේ කොහොමද කියලා ඔයාලට උදාහරණයක් විදියට WhatsApp එකේ පෙන්නන්නම්. right. ඔයාලා මෙන්න මේ විදිහට WhatsApp එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් උඩින්ම කෙළවරේ මේ වගේ ඩොට් තුනක් තියෙනවා. ඒ ඩොට් තුන ටච් කරාට පස්සේ අපිට පල්ලෙහෙන් බලා ගන්න පුළුවන් settings කියලා එකක් තියෙනවා. ඉතින් settings වලට ගියාට පස්සේ අපිට පල්ලෙහාට ගියාට පස්සේ අපිට මෙන්න මේ විදිහට storage and data කියලා එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒක ටච් කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ interface එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ interface එකේ යටම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට media auto download කියලා option එකක් තියෙනවා. ඉතින් මේ media auto download කියන එකෙත් අපිට පල්ලෙහාට මේ වගේ පොඩි පොඩි කොටස් තුනක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒකෙන් උඩින්ම බලා ගන්න පුළුවන් when using mobile data, ඒ වගේම දෙවෙනියට when connected on Wi-Fi, ඒ වගේම when roaming කියලා එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඔයාලා මෙන්න මේ විදිහට ටික් දාලා තියෙනවා නම් හරි ටික් එක වැටලා තියෙනවා නම් ඔයාලා මේ ටික් ටික ඔක්කොම අයින් කරලා ඉවරලා ඔයාලට ඕකේ කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලගේ mobile data on කරාට පස්සේ මොනවා හරි group එක හරි chat එක හරි මොනවා හරි ෆොටෝ එකක් හරි මොකක් හරි ආවොත් ඒක automatically download වෙන තමයි මේ setting එක හදලා තියෙන්නේ. ඊට පල්ලෙහා තියෙන setting එක තමයි එක්ක ඔයාලා Wi-Fi on කරාට පස්සේ ඒ photos automatically download වෙන තමයි හැදිලා තියෙන්නේ. ඒක ඒ වගේ තමයි කොටස් තුනක් තියෙන්නේ. ඉතින් ඇත්තටම මෙන්න මේ දෙයින් වෙන්නේ ඔයාලා දන්නේම නැතුව ඔයාලගේ ෆෝන් එකේ storage fill වෙන එක තමයි මේ දෙයින් සිද්ධ වෙන්නේ. ඉතින් මේ දේවල් ටික අයින් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් automatically download වෙන එක නැති කරගන්න. ඉතින් මේකෙන් ඔයාලා හිතන්න එපා ඔයාලට අත්‍යවශ්‍ය දෙයක් වුණත් මේකෙන් download කරගන්න බැරි වෙන්න පුළුවන් කියලා. එහෙම වෙන්නේ නැහැ. ඔයාලට ඕන කරන photos videos මොනවා හරි document එකක් හරි මොනවා හරි තියෙනවා නම් මම ඔයගොල්ලන්ට example එකක් පෙන්නන්නම්. මේ විදිහට පල්ලෙහාට download කියන එක touch කරාට පස්සේ ඔයගොල්ලන්ට ඒක manually download කරගන්න පුළුවන්. auto download වෙන එක තමයි අතනදී අපි disable කරලා දැම්මේ. ඉතින් ඔයාලට manually download කරන්න පුළුවන් එක නැති වෙන්නේ නැහැ. ඔයාලට manually download කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම කියලා දුන්නේ ඔයාලට එක ස්ටෙප් එකක් විතරයි. ඔයාලට තව දේවල් ගොඩක් කරන්න තියෙනවා. මම හැම දෙයක්ම ඔයාලට මේකෙදි කියලා දෙන්නම්. ඔයාලා මේකෙදි ඔයාලගේ ෆෝන් එකේ settings වලට යන්න. settings වලට ගියාට පස්සේ ඔයාලට storage කියලා එකක් බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් උඩින් search කරන්න storage කියලා. search කරාට පස්සේ අපිට මේ විදිහට අපේ storage එක එනවා. ඒ කියන්නේ අපේ ෆෝන් එකේ storage එක manage වෙන කොටසට එනවා. ඉතින් ඒකෙදි අපිට බලා ගන්න පුළුවන් photos වලට කොච්චර storage එකක් ගිහිල්ලාද, apps වලට කොච්චර storage එකක් ගිහිල්ලාද, එතකොට මේකේ softwares වලට කොච්චර storage එකක් ගිහිල්ලාද, ඒ හැම දෙයක්ම අපිට මෙතෙන්දි බලා ගන්න පුළුවන්. ඉතින් ඒකෙදි මේ එක එක ෆෝන් වලට මේක වෙනස් වෙනවා. ඒ කොහොම හරි ඒ ෆෝන් වල බලන්න ඔයාලා මෙන්න මේ විදිහට manage storage කියලා කොටසක් තියෙනවද කියලා බලන්න. ඉතින් මේ manage storage කියන එක උඩ touch කරාට පස්සේ ඔයාලා කෙලින්ම එන්නේ ඔයාලගේ file වලට. ඉතින් ඔයාලට එහෙම නැත්නම් කෙලින්ම ඔයාලගේ file වලට යන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. file වලට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට උඩින්ම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉරිකැලි තුනක් තියෙනවා. ඉතින් මේ ඉරිකැලි තුන වලට touch කරාට පස්සේ අපිට උඩින්ම බලා ගන්න පුළුවන් clean කියලා එකක් තියෙනවා. ඉතින් මේ clean කියන එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේකෙදි එයාලා automatically අපිට select කරලා දෙනවා duplicate items මොනවාද, ඒ වගේම memes මොනවද තියෙන්නේ. memes කියන දේවල් වලින් ඇත්තටම ඉතින් gallery එකට save වෙන එකෙන් වැඩක් නැහැනේ. ඒක නිසා ඒ වගේ දේවල් වලින් අත්‍යවශ්‍ය නැති දේවල් වගේ දේවල් අපිට මේකෙදි automatically හොයලා දෙනවා. ඉතින් මේකෙදි අපිට පුළුවන් duplicate දේවල්, ඒ වගේම එක වගේ දෙයක් තියෙනවා නම් දෙකක් තියෙනවා නම් ඒ එක වගේ ඒවා අපිට අයින් කරලා දාන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා හිතන්නකෝ group එකකින් මොකක් හරි video එකක් download වුණා කියලා automatically download වෙලා තිබ්බා. ඒ නැත්තත් අපි ඒක දන්නේ නැතුව තව පාරක් අපි download කරා කියලා හිතන්නකෝ. ඉතින් එහෙම වුණාම එක වගේ දෙකක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ duplicate දෙයක් තියෙන්න පුළුවන්. ඒක නිසා ඒ duplicate ඒවා delete කරන්න මෙන්න මේක ගොඩක් වැදගත් වෙනවා. මොකද එතකොටත් අපි storage එක space එක හදා ගන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී අපි delete duplicate කියන එක ඇතුළට ගියාට පස්සේ අපිට original එක වගේම අපිට duplicate වෙලා තියෙන අනිත් එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි ඔයාලට අවශ්‍ය නම් original එකත් delete කරගන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ඔයාලට original එක අත්‍යවශ්‍යයි නම් duplicate එක එතෙන්දී delete
කරලා දාන්න පුළුවන්. ඉතින් එහෙම වුණාමත් අපේ ස්ටෝරේජ් එක හරි ලස්සනට මැනේජ් කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඩිලීට් කරන එක කෙලින්ම පර්මනන්ට් ඩිලීට් වෙන්නේ නැහැ. ඒක කෙලින්ම යන ට්‍රෑෂ් එකට. ඉතින් ට්‍රෑෂ් එකට අපිට මෙන්න මේ විදිහට යන්න පුළුවන්. ඊට පල්ලෙහාන් අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට ට්‍රෑෂ් කියලා එකක් තියෙනවා. ඉතින් මේ ට්‍රෑෂ් කෙනෙකුට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඩිලීට් කරත් පර්මනන්ට් ඩිලීට් නොවෙච්ච දේවල්. ඉතින් මේක සිද්ධ වෙන්නේ ඔයාලට අතරදීමකින් මොකක් හරි දෙයක් ඩිලීට් වුණා කියලා හිතන්නකෝ. එහෙම වුණාම අපිට ඒ දේ ආයි ගන්න ඕන නම් අපිට සාමාන්‍ය රිකවරි එකකට යන්න ඕනි. එහෙම නැතුව මේ ට්‍රෑෂ් එක වගේ දෙයක් තියෙන්නේ අපිට මොන හරි දෙයක් අපි නොදැනවත ඩිලීට් වුණොත් මේ ට්‍රෑෂ් එකේ තියෙනවා අපිට ට්‍රෑෂ් එකෙන් ගන්න පුළුවන් වෙන තමයි ට්‍රෑෂ් එකක් මේ වගේ තියෙන්නේ. ඉතින් ඔයාලා දැකලා ඇති කම්පියුටර්ස් වල එහෙම බින් එක තියෙනවා. බින් එක වගේම දෙයක් තමයි ට්‍රෑෂ් එක කියලා කියන්නේ. ඉතින් මේ ට්‍රෑෂ් එකේ දවස් 30ක් ඇතුළත අපිට දවස් 30ක ටයිම් ලිමිට් එකක් තියෙනවා. ඒ දවස් 30 ඇතුළත මේකේ තියෙන දේවල් ඔටෝමැටිකලි ඩිලීට් වෙනවා. ඉතින් මේකත් ස්ටෝරේජ් එකේ යම්කිසි කොටසක් අත් කරගන්න දෙයක් තමයි පර්මනන්ට් වුණත්. ඒ කියන්නේ මේක පර්මනන්ට් නොවුණත් පොඩි හරි ප්‍රමාණයක් මේකට අත් කරගන්නවා. ඉතින් ඒක නිසා අපිට පුළුවන් මේ විදිහට ට්‍රෑෂ් එකේ තියෙන දේවලුත් ඕල් සිලෙක්ට් කරලා ඩිලීට් කරලා දාන්න අත්‍යවශ්‍ය දේවල් නෙමෙන්න නිසා. රයිට්. ඉතින් මේ කොටසත් කරලා ඔයාලගේ අඩුම 15%ක්වත් මෙමරි එක ස්පේස් එක හැදුන්නේ නැත්නම් අපිට තව දේවල් කරන්න පුළුවන්. ඉතින් මම 15%ක්වත් කියලා කිව්වේ මොකද ඔයාලගේ අඩුම තරමේ මෙමරි එකේ 15%ක්වත් ෆ්‍රී තියෙන්න ඕනි. මොකද ඒකට හේතුව එහෙම නැත්නම් ඔයාලගේ ෆෝන් එක ස්ටක් වෙන්න බලනවා. එහෙම නැත්නම් ඔයාලගේ ෆෝන් එක ස්ලෝ වෙන්න බලනවා. ඒක නිසා තමයි අඩුම තරමේ 15%ක්වත් ඔයාලගේ ෆෝන් එකේ මෙමරි එක ෆ්‍රී තියෙන්න ඕනි. මොකද ෆෝන් එකේ තියෙන apps run වෙන්න, ඒ වගේම ෆෝන් එකේ RAM එක run වෙන්න, ඒ හැම දෙයකටම අඩුම තරමේ මෙමරි එක 15%ක්වත් ෆ්‍රී තියෙන්න ඕනි. රයිට්. ඒකත් අපි මේ හැමදේම කරලා අපිට තාමත් මෙමරි එක 15%ක්වත් ස්පේස් අප් කරන්න බැරි වුණා නම් අපිට තව දෙයක් කරන්න පුළුවන්. ඒ තමයි ඔයාලගේ ෆෝන් එකේ Gmail එකක් තියෙනවා නම් Gmail එකක් තියෙනවා කියන්නේ ඔයාලට already GB 15ක් ස්පේස් එකක් තියෙනවා කියන එක. ඉතින් මේ GB 15ක ස්පේස් එක අපිට මෙන්න මේ වගේ එක අපිට හදාගන්න පුළුවන්. ඔයාලගේ Google සර්විස් තියෙන ෆෝන් එක නම් මේ වගේ Google Drive කියලා එකක් ඇති. එහෙම නැත්නම් ඔයාලට Apple Cloud එකක් තියෙනවා. Apple වලට සාමාන්‍යයෙන් email එකක් දාත හැකිනේ. එහෙම බැලුවාම එතනදී අපිට drive එක ගන්න පුළුවන්. හැබැයි මම කියන්නේ iCloud එකත් ප්‍රශ්නයක් නෑ. මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී ඔයගොල්ලෝ Google Drive එකට ගියාට පස්සේ අපිට drive එක ඇතුලේ මෙන්න මේ වගේ තමයි interface එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට මෙතෙන්දී ඔයාලගේ primary use කරන email එකක් select කරගන්න කියලා තමයි මම recommend කරන්නේ. ඉතින් මම මේ විදිහට මම primary use කරන email එක select කරගන්නවා. ඉතින් එම select කරගත්තට පස්සේ ඔයාලා කලින් මේ වගේ drive එකට මොන හරි දෙයක් upload කරලා තියෙනවා නම් ඒ දේවල් ටික බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා අද නම් ඉස්සෙල්ලාම drive එකට මොන හරි දෙයක් add කරන්නේ අපිට බලා ගන්න පුළුවන් පල්ලෙහාන් මේ වගේ plus mark එකක් එහෙම නැත්නම් ධන සලකුණක් ඒ ධන සලකුණ වලට touch කරාට පස්සේ අපිට මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ interface එකේදී අපිට මෙතන upload කියලා එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ upload කෙනෙකුට touch කරාට පස්සේ අපි යන්නේ මෙන්න මේ වගේ files වලට. ඉතින් files වලට ගියාට පස්සේ අපිට ඕන කරන photos නම් photos, videos නම් videos GB 15ක් දක්වා මේ Gmail එකේ තියෙන drive එකට upload කිරීමේ හැකියාවක් තියෙනවා. හැබැයි මතක තියාගන්න ඕනේ එහෙම upload කරද්දිත් GB 15ක් නම් data GB 15ක් වැය වෙනවා කියන එකත්. ඒ කියන්නේ GB 10ක මොන හරි දෙයක් අපිට drive එකට upload කරන්න තියෙනවා නම් ඒ යන්නේ mobile data හරි Wi-Fi වලින් හරි GB 10ක් කියන එකත් මතක තියාගන්න. ඉතින් ආපහු ඒක drive එකෙන් ඔයා හිතන්නකෝ email එක connect කරන lap එකට තියෙන්නේ. lap එකේ email එකනොත් අපිට drive එකට ගිහිල්ලා අපේ drive එකට upload කරපු දේ බලන්න පුළුවන්. බලලා ඉවරලා අපිට ඒ බාගත්ත දේවල් ඒ කියන්නේ upload කරපු දේවල් lap එකට download කරගන්න ඕන නම් ඒත් අනිත් පැත්තට GB 10ක් හරි 15ක් හරි router එකෙන් හරි mobile data වලින් හරි වැය වෙනවා කියන එකත් මතක තියාගන්න. right. ඉතින් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් අපේ memory එක space up කරගන්න. right. ඉතින් ඔතනදිත් අපිට GB 15ක් පිරෙන්නත් හැමදේමත් fill කරලා ඉවරලා තවත් memory එක free වුනේ නැත්තම් අපිට තව email එකක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද email එකකට GB 15ක් හම්බ වෙනවනේ. ඒතර email දෙකක් තියෙනවා කියන්නේ GB 30ක්. හැබැයි අපිට එකම email එකේ GB 30ක් 40ක් වගේ ගන්න පුළුවන් space එක. හැබැයි ඒකට අපි buy කරන්න ඕනේ. අපි ඒක purchase කරලා ගන්න ඕනේ. හැබැයි එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද එක phone එක අනිවාර්යයෙන්ම එක එක දේවල් වලට use කරපු email දෙක තුනක්වත් තියෙනවනේ. අඩුම දෙකක්වත් තියෙනවනේ. එහෙම දෙකක් තියෙනවා කියන්නේ ඉතින් GB 30ක් එතරම් තියෙනවා කියන එකනේ. ඉතින් GB 30ක් phone එකෙන් drive එකට දාලා ඉවරලා phone එකේ තියෙන space එකෙන් GB 30ක් අයින් වුණා කියන්නේ ඇත්තටම phone එකේ අඩුම 15%ට වඩා වැඩියෙන් නම් කොහොමත් memory එක free වෙනවා. ඒක නිසා ඒක ගොඩක් වැදගත් වෙන දෙයක් කියලා මම අනිවාර්යයෙන්ම හිතනවා. හරි. ඒ වැඩෙත් හරි. ඊළඟට ඔයගොල්ලන්ට කරන්න පුළුවන් ඒත් ඔයගොල්ලන්ට තව space එක ඉතුරු කරගන්න ඕන නම් තව space එක වැඩි කරගන්න ඕන නම් අපිට කරන්න පුළුවන් use කරන්න නැති මොන හරි apps තියෙනවා නම් ඒ apps uninstall කරලා දාන්න. මොකද ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් දන්නවා අපි සෑහෙන කාලයක් පාවිච්චි කරපු නැති app පවා අපේ phone එක බලා ගන්න පුළුවන් කියලා. ඉතින් මේ දේවල් ඒ වගේ apps අපිට අයින් කරලා දාන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ ඔයාලා heavy apps ඒ කියන්නේ ඔයාලට අත්දැකීම් ඇති මොකක් හරි app එකකට ගියාට පස්සේ මම app වල නම් කියන්නේ නැහැ. මොකද ඒක හරි නැති නිසා ඔයාලා මොන හරි app එකක් පාවිච්චි කරද්දී ඒක stuck වෙනවා නම් එහෙම නැත්නම් ඒ වගේ දේවල් එනවා නම් ඒ වගේ app heavy app කියලා කියනවා. ඉතින් මේ වගේ heavy apps ගොඩක් දුරට අයින් කරන තරමට තමයි අපිට හොඳ. ඉතින් එහෙමත් අයින් කරලා ඉවරලා අපිට memory එක
ස්ටෝරේජ් එක ෆුල් වුණාට පස්සේ ස්ටෝරේජ් එක මැනේජ් කරගන්න පුළුවන්. ඉතින් මේ හැමදේමත් කරලා ඔයාලට තවත් ස්පේස් එක මදි නම් ඔයාලට කරන්න පුළුවන්. ඔයාලා ගොඩක් දුරට ෆෝන් එකේ තියෙන වීඩියෝස්, ෆොටෝස් වගේ දේවල් හැම එකම හැමතිස්සෙම බලන්නේ නෑනේ. ඒ කියන්නේ ඔයාලා කැමතිම දේවල් ටිකක් තමයි හැමතිස්සෙම බලන්නේ. හරි කැමතිම වීඩියෝ එකක් තමයි හැමතිස්සෙම බලන්නේ. ඒ වගේ වීඩියෝස් නේ බලන්නේ. ඉතින් ඕක හැමතිස්සෙම ෆෝන් එකේ තියාගෙන ඉන්න එකේ තේරුමක් නෑ. ඒක නිසා මම කියන්නේ ඔයාලට පුළුවන් SD කාඩ් එකකට හරි කම්පියුටර් එකකට හරි ලැප්ටොප් එකක් තියෙනවා නම් එහෙම හරි ඔයාලට පුළුවන් ඔයාලගේ ෆෝන් එකේ තියෙන ෆොටෝස් හරි වීඩියෝස් හරි යම්කිසි ප්‍රමාණයක් බෑකප් කරලා තියාගන්න. ඉතින් ඒ විදිහටත් අපිට පුළුවන් ස්ටෝරේජ් එක හදාගන්න. ඉතින් ඇත්තටම ඒකත් අත්‍යවශ්‍යම නැහැ. මම කලින් කිව්ව දේවල් ටික කරා නම් ඔයාලගේ මෙමරි එක ගොඩක්ම ඉතුරු වෙනවා. ඉතින් මේ වගේ ස්ටෝරේජ් එක මැනේජ් කරන එකෙන් බෙනිෆිට්ස් ගොඩක් හම්බ වෙනවා. ඒ කියන්නේ මම ඉස්සරහට වීඩියෝ එකක් කරගෙන එන්නම්. මොකද ෆෝන් එක ස්ලෝ වුණාට පස්සේ අපිට කරන්න පුළුවන් මොන වගේ දේවල්ද ඒව කරොත් අපි කොහොමද හරියට අපේ ෆෝන් එක ස්ලෝ වෙන එක නැති කරගන්නේ කියලා වීඩියෝ එකක් මම ඔයගොල්ලන්ට ඉස්සරහට අරගෙන එන්නම්. ඒක නිසා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න කියලා පුංචි මතක් කිරීමක් කරනවා. ඒ වගේම අද වීඩියෝ ගැන මොකද හිතන්නේ කියලා අනිවාර්යෙන් පල්ලෙයක් comment section එකේ comment එක දාන්න අමතක කරන්න එපා. එහෙනම් තවදුරටත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. tech content එකකින් හමු වෙමු. smart watch review එකකින්, phone review එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.